ටෙම්පල් රන් කියන්නේ නිකම්ම දුවන ගේම් එකක් වුණාට ඒකේ පිටුපස පොඩි රසවත් කතාවක් තියෙනවා. මෙන්න ඒකේ සම්පූර්ණ කතාව. ප්‍රධාන කතාව The Plot. ගේම් එක ආරම්භ වෙන්නේ ඇස්කැබන් වෙනි පැරණි අద్භූත දේවාලයක. ඒන්ෂන්ට් ටෙම්පල් එකක ගවේෂකයෙක් ඇතුළු වෙන අවස්ථාවෙන්. මේ ගවේෂකයා උදාහරණයක් ලෙස ප්‍රධාන චරිතය වන ගයි ඩේන්ජරස් ඒ දේවාලයේ තිබෙන ඉතා වටිනා රන්වන් පැහැති කර්ස්ඩ් අයිඩල් ශාපලත් පිළිමය සොරා ගන්නවා. සිදුවන දේ ශාපය සහ ආරක්ෂකයෝ ඔබ මේ පිළිමය අතට ගත්ත සැනින් දේවාලයේ ආරක්ෂාවට ඉන්න ඊවල් ඩීමන් මංකීස් යක්ෂ වඳුරන් ඔබ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ වඳුරන් සාමාන්‍ය සත්තු නෙවෙයි. ඔවුන් මේ පිළිමය ආරක්ෂා කරන අద్භූත බලවේගයක්. අවසන් නොවන දිවීම. ගේම් එකේ කතාවට අනුව මේ දිවීමට අවසානයක් නැහැ. ගවේෂකයා උත්සාහ කරන්නේ දේවාලයෙන් බේරිලා පලා යන්න උනත් ඇත්තටම ඔහු කරන්නේ Tamanගේ ජීවිතේ බේරා ගන්න මරණයත් එක්ක සටනක යෙදෙන එකයි. මරණය ඔබ කොපමණ දුරක් දිව්වත් කවදා හරි දවසක ඔබ වැටෙනවා. බාධකයකට වදිනවා. නැත්තම් වඳුරන්ට අහු වෙනවා. ඒ කියන්නේ මේ ගවේෂකයා අවසානයේදී ඒ ශාපයට ගොදුරු වෙනවා කියන එකයි. කතාවේ සාරාංශය. සරලවම කිව්වොත් ඔබ නොකල යුතු දෙයක් කළා. පිළිමය සොරකම් කිරීම දැන් ඔබෙහි ප්‍රතිඵලයක් ලෙස සදාකාලිකවම මරණයෙන් බේරීමට දුවමින් ඉන්නවා. ප්‍රධාන චරිත. ගේම් එකේ විවිධ චරිත මිලදී ගන්න පුළුවන් උනත් කතාව හැමෝටම එකමයි. 1. ගයි ඩේන්ජරස් සාමාන්‍ය ගවේෂකයා. 2. ස්කාලිට් ෆොක්ස් කලාකාරිනියක්. බැරි බෝන්ස් නගරේ පොලිස් නිලධාරියෙක්. කාර්මා ලී දක්ෂ දුවන්නියක්. ටෙම්පල් රන් 2 එකේදී මේ කතාව තවත් ටිකක් දියුණු කරලා තියෙනවා. ඒකේ ඉන්නේ එක විශාල යෝධ වඳුරෙක්. කංච්. එතනදී පරිසරය වලාකුළු අතර තියෙන දේවාලයකට ස්කයි සමිට් එකට වෙනස් වෙනවා. ඔබ කැමතිම චරිතය මොකක්ද මේ ගේම් එකේ? ඔයාලා ආසම ගේම් එක මොකක්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.